දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් අද යාළුවා එකතු වෙලා ඉන්නේ 8 වසරේ පළවෙනි පාඩමත් එක්ක. අපිට තියෙන්නේ සංඛ්‍යා රටා පාඩම. මේ පාඩමෙන් අපිට සංඛ්‍යා රටාවක එන්නන පදේ හඳුනා ගැනීමට, සංඛ්‍යා රටාවක එන්නනි පදේ දී ඇති වෙට, සංඛ්‍යා රටාවේ ඕනම පදයක අගය සෙවීමට. ඔය දෙක තමයි කරන්නේ. ඔය දෙක මොනවාද ඔය එන්නන පදේ කියන්නේ මොකද්ද? මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ? ඔක්කොම අපි මේ පාඩමේදී කතා කරගෙන යමු. සංඛ්‍යා රටා සහ සංඛ්‍යා රටාවක පද. සංඛ්‍යා රටාවක් කියන්නේ මෙලෙස යම් සංඛ්‍යාවකින් ආරම්භ කර, ඒ කියන්නේ මොනවා හරි සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට, යම් සංඛ්‍යාවකින් ආරම්භ කර නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් යයි කියනු ලැබේ. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවකින් පටන් අරගෙන, කියන්නේ ඉලක්කමකින් පටන් අරගෙන මොකක් හරි රටාවකට ක්‍රමයකට ඉලක්කම් ටිකක් ලියාගෙන යනවා. හිතන්න දැන් මේක අතන තියෙන එක. මේක 3න් පටන් අරගෙන, කියන්නේ මොකක් හරි ඉලක්කමකින් පටන් අරන් එක්තරා රටාවකට ඉස්සරහට ගලාගෙන යනවා. දැන් මේක නම් මොකක්ද වෙලා තියෙන්නේ? 2න් 2 වැඩි වෙවි යනවා. 3 2ක් එකතු වෙලා 5 හැදෙනවා. 5ට තව දෙයක් එකතු වෙලා 7 හැදෙනවා. තව දෙයක් එකතු වෙලා 9 හැදෙනවා. තව දෙයක් එකතු වෙලා 11 හැදෙනවා. ඊට පස්සේ පදේ වලට හිතා ගන්න පුළුවන් තව දෙකක් එකතු වෙලා 11ට දෙයක් එකතු වෙනවා 13යි. මේක ඊළඟ පදේ 13 තමයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අවුවට තමයි සංඛ්‍යා රටාව කියන්නේ. එතකොට මේ සංඛ්‍යා රටාවේ එක තියෙන ඒවාට සංඛ්‍යාවන් වලට කියනවා ඒ සංඛ්‍යා රටාවේ පද කියලා. මේක පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, ඒ වගේ ඉස්සරහට යනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා සංඛ්‍යා රටාවේ පොදු පදේ කියලා අලුත් වචනයක්. මොකද්ද මේ පොදු පදේ කියන්නේ? පොදු පදේ කියන්නේ මොකක් හරි හිතන්නකෝ මොකක් හරි රටාවක් තියෙනවා. ඒකේ පොදු පදයට අපිට ඕන කරන පදේ ඉලක්කම දැම්මට පස්සේ අපිට ඒ පදයට අදාළ වටිනාකම ලැබෙනවා. හිතන්න අපිට සංඛ්‍යා රටාවක් තියෙනවා. මට ඕනේ ඒකේ 10 වෙනි පදේ. හරිද? 10 වෙනි පදේ ඕනේ. මං ගාව පොදු පදේ තියෙනවා නම් ඒ පොදු පදේ තියෙනවා n කියලා අකුරක්. අන්නේ අකුරට 10 ආදේශ කරපු ගමන් සුළු කරලා ලැබෙන උත්තරෙන් අපිට එන්නේ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය. ඒ කියන්නේ 10 වෙනි පදේ මොකක්ද කියලා එන්නේ. හරිනේ. ඕක තමයි සරල තේරුම. බලන්න සංඛ්‍යා රටාවක එන්නන පදය. එන්නන පදය කියන්නේ මේ පොදු පදයටම තමයි. සංඛ්‍යා රටාවක එන්නන පදය එන්නසුරෙන් වූ වීජීය ප්‍රකාශනයකින් ප්‍රකාශ කර විට එය එම සංඛ්‍යා රටාවේ පොදු පදය හෝ සාධාරණ පදය ලෙස හැඳින්වේ. හරිනේ. එන්නන පදය, පොදු පදය, සාධාරණ පදය. ඔය මොකෙන් කිව්වත් වෙන්නේ අර මං කිව්ව දේ තමයි. අපිට මොකක් හරි ඉලක්කමක, ඒ කියන්නේ සංඛ්‍යා රටාවක 3 වෙනි පදේ, 4 වෙනි පදේ, 5 වෙනි පදේ, 20 වෙනි පදේ, ඒ වගේ ඕන පදයක් ඕන නම් අපි n වෙනුවට අපිට ඕන කරන පදය ආදේශ කරා නම්, ඒ කියන්නේ පදයේ තැන කීවෙනි පදයද කියන එක ආදේශ කරා නම් අපිට සුළු කරාම එන්නේ ඒ පදේ මොකද්ද කියන එක. හරිනේ. අපි බලමුකෝ දැන් ඔය එන්නන පදේ කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඔන්න මම ආවා දැන් සාරාංශයට. මේක බලන්නකෝ. මේ තියෙන්නේ මම පෙන්නන්න. සාධාරණ පදය 2n. සාධාරණ පදය 2n ඍණ 1. සාධාරණ පදය n වර්ග. සාධාරණ පදය n වාරයක් n ධන 1 බෙදීම 2 එනම් කියලා එකම ආපහු තියෙනවා. හරිනේ. ඒ තියා නේද n තියෙන මොකක් හරි සමීකරණයක් නෙවෙයි n තියෙන මොකක් හරි සම්බන්ධයක් පේනා නෑට. අන්න ඒවට කියනවා ඔය සාධාරණ පදයේවත් එන්නන පදයේවත් පොදු පදය කියලා. අන්න ඔය n වෙනුවට අපිට ඕන පදය ආදේශ කරා නම්, ඒ කියන්නේ අපිට ඕනේ 10 වෙනි පදය නම් 10යි. අපිට ඕනේ 20 වෙනි පදය නම් 20. අපිට ඕනේ 50 වෙනි පදය නම් ඒ n වෙනුවට 50. ඒ වගේ ආදේශ කරා නම් අපිට 50 වෙනි පදය කියන්නේ මොකද්ද? 10 වෙනි පදය කියන්නේ මොකද්ද කියලා එනවා. ඕක තමයි සරලම සිද්ධිය. හරිනේ. අපි දැන් අපි ගණන් වලට එනවා.
හරි මම ආව ප්‍රශ්න ටිකට අපිට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 3 5 7 9 11 ඔන්න සංඛ්‍යා රටාවේ පළවෙනි පදය ලියන්නලු ඒක ලේසියිනේ පළවෙනි පදය පළවෙනි පදය කියන්නේ ඉස්සරහම තියෙන පදේ කියන්නේ මුල් පදේ 3 ඊට පස්සේ කියනවා හතරවෙනි පදේ ලියන්න හතරවෙනි පදේ කොහොමද ගන්නේ පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ එතන හතරවෙනි පදේ කියන්නේ 9 ඊට පස්සේ තියෙනවා 10 20 30 40 50 ඔන්න ඒ සංඛ්‍යා රටාවේ මුල් පදේ ලියන්න ආපහු අර විදිහටම පළවෙනි පදේ දෙවෙනි පදේ 10 තුන්වෙනි පදේ ලියන්න මේ තියෙන පළවෙනි පදේ මේ තියෙන දෙවෙනි පදේ මේ තියෙන තුන්වෙනි පදේ තොර තුන්වෙනි පදේ වෙන්නේ 30 ඊට පස්සේ කියනවා 20ට අඩු ඔත්තේ සංඛ්‍යා රටාව ලියන්න. මට මුලින් කියන්න ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? අපිට වචන දෙකක් එනවා නේද? සංඛ්‍යා කියවම ඔත්තේ සංඛ්‍යා අපව අනිත් එක මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ හරි මට කියන්න ඔත්තේ සංඛ්‍යා වල අකුරු කීයක් තියෙනවද? ඕ උත්තේ තුනයි නේද තියෙන්නේ. ඉරට්ටේ වල ඊ රා ටේ හතරක් තියෙනවා. හරිනේ. ඔත්තේ වල අකුරු 3යි ඉරට්ටේ වල අකුරු 4යි 3 දෙකෙන් බෙදෙනවද 3 දෙකෙන් බෙදෙන්නේ ඒ කියන්නේ ඉතිරි නැතුව බෙදෙනවද 3 හරියටම ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ 3 බෙදුවට පස්සේ එකක් ඉතිරි වෙනවා 4 දෙකෙන් බෙදුවම ගානට දෙක සමානව බෙදෙනවා ඉතිරි වෙන්නේ නැහැ ඒ වගේ තමයි ඔත්තේ වල අකුරු 3යි 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ එතකොට ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැති ඒවා. හරිද? ඉරට්ටේ කියන්නේ අකුරු 4ක වචනයක්. 4 කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. එතකොට ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවලට. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවලට. ඔත්තේ කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවලට. හරිනේ? හරි. මට මුලින් ඔත්තේ සංඛ්‍යාව අපි ඔක්කොම ලියාගෙන යන්න. මේ පැත්තකින්. හරි. මට කියන්න 1 එනවද? 1 එනවා. 2 නැහැ. 3 එනවා. ආපහු 4 නැහැ. 5 එනවා. 6 නැහැ. 7 එනවා. 8 නැහැ. 9 එනවා. 10 නැහැ. 11. 12 නැහැ. 13. 14 නැහැ. 15. 16 නැහැ. 17. ආපහු 18 නැහැ. 19 එනවා. 20 නැහැ 21 එනවා අන්න 20 පැන්නා මම චොට්ට මෙහාට ගන්න හරි 20 පැන්නනේ එතකොට අපෙන් අහන්නේ හැබැයි 20ට අඩු ටික විතරයි එහෙනම් මට 21 ලියන්න පුළුවන්ද 21 ලියන්න බෑ ඒක නිසා මම 20ට අඩු ඔක්කොම ටික අරගෙන මෙන්න මෙතනින් ලියනවා හරිද මොන මම ලියුවා 20ට අඩු ඔත්තේ සංඛ්‍යා රටාව 1 3 5 7 9 11 13 15 17 19 හරි තව එකක් කියන්නම්කෝ මෙතන මේ තිත් ටිකක් තියලා තියෙනවානේ ඇයි මෙතන තිත් තිබ්බේ නැත්තේ ඒ සංඛ්‍යා රටාව එතනින් ඉවරයි ආයෙ තව ඉස්සරහට සංඛ්‍යාවල පද නැහැ ඒ රටාවේ පද නැහැ ඒක නිසා මම තිත් තිබ්බේ නැහැ තව ඉස්සරහට ඔක දික් වෙනවා නම් තිත් ටිකක් තියෙනවා හරිනේ ඊට පස්සේ ප්‍රශ්න බලන්න 3 6 9 12 15 ඔන්න සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ 3යි එන්නලු අන්න දැන් සාධාරණ පදේ දීලා අපෙන් මොනවද අහන්නේ බලන්න 10 වෙනි පදය 12 වෙනි පදය 45 එහි පදයක් වේද 51 එහි පදයක් වේද අන්න බලන්න ප්‍රශ්න අහන රටා දෙකක් තියෙනවා සාධාරණ පදේ දීලා අපෙන් 10 වෙනි පදය අහනවා හරිද මාකර පදයක් ගැන අහනවා. ඊට පස්සේ අනෙක් රටාව මොකද්ද? සාධාරණ පදේ දීලා මාකර ඉලක්කමක් දීලා ඒක යාගේ පදයක්ද කියලා අහනවා. අපි බලමු මේ දෙකම කොහොමද කරන්නේ කියලා. හරි. මම යනවා පළවෙනි එකට 10 වෙනි පදේ ලියන්න. මම මොකද්ද කිව්වේ? මාකර පදයක් අහනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ සාධාරණ පදේ තියෙන n වෙනුවට අපෙන් අහන එක්කෙනාගේ අගය දානවා. කියන්නේ 10 වෙනි පදේ අහනවා නම් 10 දානවා. මගේ සාධාරණ පදේ මොකද්ද 3යි n
හරිනේ. මම දැන් 3 කියන්නේ සාමාන්‍යයෙන් ඉලක්කමක්. ඒ 3යි n අතර තියෙන්නේ මොකද්ද? මොන ගණිත ගාරමද තියෙන්නේ? 3යි n අතර තියෙන්නේ ගුණ කිරීම. ගුණ කිරීමනේ. ඉතින් මම ඔන්න දැම්මා ගුණ කිරීම 3 ගුණ කිරීම n වෙනුවට දැන් මම මොකක්ද දාන්න කිව්වේ? 10 වෙනි පදය අහනවා නම් 10 තමයි දාන්නේ. හරි. අන්න මම 10 දැම්මා. සමානයි. එතකොට මට එනවා 3 10 කීයද? 30යි. එතකොට 10 වෙනි පදේ වෙන්නේ 30. මම එක ගාවින් ලියන්නම් 30 කියලා. හරි නේද? දැන් මට ඔය විදිහටම 12 වෙනි පදෙත් ලියන්න පුළුවන් නේ. මම මුලින් ලියනවා සාධාරණ පදය 3යි n. ඊට පස්සේ මම ආදේශ කරනවා 3 ගුණ කිරීම ඉස්සෙල්ලා හැබැයි 10 වෙනි පදේ. ඒක නිසා අපි 10 ආදේශ කරා. දැන් අහන්නේ 12 වෙනි පදේ. ඒක නිසා මම ආදේශ කරන්නේ මොකද්ද? නහයි 12. ඔක සුළු කරාම 12 හරක් 3 36. එතකොට 12 වෙනි පදේ කීයද? මට ලියන්න පුළුවන් 36 කියලා. හරිනේ. දැන් ඒ රටාව හරි. ඔන්න ඊට පස්සේ අහනවා අනෙක් රටාව. 45 එහි පදයක් වේද? කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? දැන් මේකෙදි අපිට කලින් වගේ පදේ කීයද කියලා දීලා නැහැ. ඒ කියන්නේ n කියන්නේ කීයද කියලා දීලා නැහැ. අපිට හොයන්න වෙන්නේ n කීයද කියලා තමයි. 45 සමාන වෙන්නේ n කීය වුණොත්ද කියලා හොයනවා. n හිතන්නකෝ n 1 2 3 4 වගේ පූර්ණාංගයක් ආවොත් අපිට කියන්න පුළුවන් මේකේ පදයක් කියලා. හිතන්න n තාවේ 1.5 3.8 ඒ වගේ දශම ගාණක් භාග ගාණක් එහෙමනම් අපිට කියන්න පුළුවන් 45 ගේ පදයක් නෙවෙයි. ඇයි එහෙම පදයක් එන්න බැරි? පද ගාණක් කොහොමද දශම ගාණක් එන්නේ? 3.5 වෙනි පදේ කියලා පදයක් තියනවද? නෑ නේද? 3 වෙනි පදේ 4 වෙනි පදේ එහෙමනේ. අපිට භාග ගණන් නැහැනේ පදවල. ඉතින් මේ අපිට කියන්න පුළුවන් අන්නේ සමාන කරාට පස්සේ එන්ට එන්නේ පූර්ණගයක් නෙවෙයි නම් ඒක පදයක් නෙවෙයි. එන්ට එන්නේ පූර්ණගයක් නම් ඒක පදයක්. හරිද? බලන්න මේක ලියන හැටි. මම ගන්නම්ක වෙන පාටක්. මම ගන්නම් ඔන්න මම ඊළඟ ගාන ලියනවා. දැන් මම මේකේ ලියන්නේ පොදු අර විදිහටම සාධාරණ පදය පොදු පදේ ලියනවා 3යි n. හරිද? මේක මම සමාන කරන්න ඕනේ මේකෙදි 45ට. 45නේ පදයක් වෙනවද කියලා අපි බලන්න ඕනේ. ඉතින් මම 45ට සමාන කරා. හරිනේ. දැන් මේක සරල සමීකරණයක්. පේනනේ 3 ගුණ කිරීම n සමානයිලු 45ට. මේ 3යි n කියන්නේ 3 ගුණ කිරීමෙන්නේ මම ඔක්කොම ඔහොම ලියුවා. කමක් නැහැනේ. හරි. දැන් තියෙනවා 3 ගුණ කිරීමෙන් සමාන 45. n හොයන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ එනවා මට දෙපැත්තම 3ෙන් බෙදුවාට පස්සේ n සමානයි 45 බෙදීම 3 කියලා. 45 බෙදීම 3. 45 3ෙන් බෙදුවම කීයද? n එනවා 15යි. 15 30යි 30යි 45යි හරිනේ. n සමානයි 15. අන්න දැන් පූර්ණ සංඛ්‍යාවක් තමයි ආවේ. එතකොට අපිට කියන්න පුළුවන් නේද n 15 වෙච්ච නිසා 45 කියන්නේ ඔය සංඛ්‍යා රටාවේ 15 වෙනි පදේ කියලා. ඒ කියන්නේ 45 මේ සංඛ්‍යා රටාවේ පදයක් වෙනවා. හරිනේ. හරි. n සමානයි 15 පදයක් වේ. අපි මෙතනින් ඔව් කියලා ලියුවා නම් හරි. මම ලියන්න yes කියලා. හරිනේ. ඔන්න දැන් ඊළඟ එක.
51 එහි පදයක් වේද? අර විදිහටම අපි සාධාරණ පදේ ලියනවා. ඒක සමාන කරන්න ඕනේ දීලා තියෙන එකට. 51ට 3 ගුණ කිරීම n සමානයි 51යි. n හොයන්න මොකද කරන්නේ? දෙපැත්තම 3ෙන් බෙදනවා. n සමානයි 51 බෙදීම 3. 51 බෙදීම 3. 51 3ෙන් බෙදලා බලන්න. ලස්සනට බෙදෙනවද? නැත්නම් මාද ගානක් එනවද? 51 බෙදීම 3. අපිට එනවා 17යි කියලා. එතකොට n සමානයි 17. හරිනේ. යන්න ඒකත් ලස්සනට බෙදුණා. ඒ කියන්නේ 51ත් එහි පදයක් නේද? ඒක දශම ගානක් භාග ගානක් නෙවෙයිනේ. අපි පූර්ණ සංඛ්‍යාවන්නේ. එතකොට 51 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ 17 වෙනි පදේ. එහෙනම් අපි මෙතනින් ලියන්න පුළුවන් අන්න ඒකත් පදයක් නම් වෙනවා. ඔව් පදයක් තමයි කියලා ලියන්න පුළුවන්. හරිනේ. තේරුණාද? අපි මේකට තව ගානක් කරමුද? ඒක ඔයාලා වීඩියෝ එක නවත්තලා තනියම කරන්න. හරිද? හරි. මම කියන්නම්. හිතන්නකෝ මේක රෝම ඉලක්කම් 5 කියලා. පස්වෙනි ප්‍රශ්නේ. ඔයාලා හොයන්න ඕනේ 61. 61 මෙහි පදයක් වේද? ඔන්න ඕක තමයි හොයන්න ඕනේ. ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ඕක හදලා ආපහු වීඩියෝ එක බලන්න. හරිනේ? හරි. හෙව්වද? 61 ඔකේ පදයක් එනවද? වෙනවද නැද්ද? හරි. අපි බලමුකෝ. අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ සාධාරණ පදේ ලියනවා. 3යි n. සමාන කරනවා 61ට. හරි. දැන් n හොයන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම 3ෙන් බෙදනවා. 61 බෙදන්න ඕනේ 3. එතකොට කීයද? n සමානයි 61 3ෙන් බෙදුවම හරි 20.3 යම ගානක් එනවානේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්ද? 61 හරියටම 3ෙන් බෙදුනේ නැහැ. ඒ කියන්නේ 61 මේකේ පදයක් වෙන්න බෑ. අපි ලියනවා නෑ කියලා. එහෙම නැත්නම් නෝ කියලා. හරිනේ. ඔයාලා ඒක නැහැ කියලා ලියන්න. මම නිකන් ලියුම ටයිප් කරන දේශ නිසා. නෝ. අපි යමු ඊළඟ එකට. පහත සංඛ්‍යා රටාවල පොදු පද සොයන්න. පොදු පද හොයන්න තමයි තියෙන්නේ. ඉරට්ටේ සංඛ්‍යා රටාව. මට මුලින් කියන්නකෝ ඉරට්ටේ සංඛ්‍යා රටාව කියන්නේ මොකද්ද කියලා. මම කලින් නම් කියලා දුන්නා ඉරට්ටේ කියන්නේ මොනවාද? අකුරු 4ක් තියෙනවා. 4 දෙකෙන් බෙදෙනවා. එතකොට ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා වලට. මට පටන් ගන්න මුලින් ඉඳන් 1 දෙකෙන් බෙදනවද? නැහැ. 2 දෙක බෙදෙනවා. 3 නැහැ. 4 6 8 10 12 ඔය විදිහට මට තව ලියන්න පුළුවන්. හරි. දැන් කියන්න ඔත්තේ සංඛ්‍යා රටාව. ඒක අපි කලින් ලිව්වා. 1 3 5 7 9 11 13 ඔහොම තව ලියන්න පුළුවන්. දැන් අලුත් එකක් තියෙනවා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. ඔන්න බලන්න ඕකේ වටේ තියෙන ඩොට් එක යා කරාට පස්සේ චතුරස්‍රයක් වගේ එකක් හැදෙනවා නේද? මේක නම් චුට්ටක් ඇදයි. ඒක හිතන්න එපා. හරිනේ. දැන් මං කියන්න හදන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මම දැන් 6 කියන එක මේ විදිහට ඩොට් වලින් පෙන්නනවා. 9 කියන එක මේ විදිහට ඩොට් වලින් පෙන්නනවා. දැන් බලන්න 6 අපි ඇඳම පල්ලෙහාට ඩොට් වෙලි කීයද? 2යි. මේ පැත්තට කීයද? 3යි. 2යි 3යි සමාන නැහැනේ. හරි. ඒක හිතේ තියාගන්නකෝ. දැන් මේ පැත්තට කීයද? මේ 9 කියන එකේ මේ පැත්තට 3යි. මේ පැත්තට ඩොට් වෙලි කීයද? 3යි. මේ පැත්තට 3යි.
මේ පැත්තට 3යි. මේක මේ පැත්තට 3යි, මේ පැත්තට 2යි. අන්න ඒ වගේ ඇන්දට පස්සේ ඔහොම මේ පැත්තටයි මේ පැත්තටයි තියෙන ගාන සමාන ඒවා සමචතුරස්‍ර සංඛ්‍යා වෙනවා. එතකොට කියන්න 9 සමචතුරස්‍ර සංඛ්‍යාවල්ද? ඔව්. 6 එහෙම නැහැ. සමාන නැහැනේ මේ පැත්තට 2යි මේ පැත්තට 3යි. හැබැයි මේකේ සමානයි මෙයා සමචතුරස්‍ර සංඛ්‍යාවක් තමයි. ඉන්නක මම ඒක අරට මේ හරි ලස්සන රූප සටහනකින් ආපහු පෙන්නන්න. මම ඒක චුට්ටක් ඇදයිනේ. බලන්නකො මං ආව ඔයාලගේ අච්චුපතට. ඔන්න බලන්න මේකේ තියෙන මේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව තමයි. හරිද? 1 කියන්නේ මේ පැත්තටත් 1යි මේ පැත්තටත් 1යි. ඒක සමචතුරස්‍ර සංඛ්‍යාවක් වෙනවා. ඊළඟ එක මෙහෙටත් 2යි මෙහෙටත් 2යි. මේකේ මෙහෙටත් 3යි මෙහෙටත් 3යි. මෙහෙට 4යි මෙහෙට 4යි. ඊට පස්සේ මේකේ මේ පැත්තට කීයක් තියෙනවද? 5ක් තියෙනවා. පල්ලෙහාට 5ක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙට 5යි මෙහෙට 5යි කියන්නේ 5 5 වර්ගය. 5 5 කියන්නේ 5 වර්ගය. 5 වර්ගය කියන්නේ 25යි. එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි. ඊළඟට 5 වර්ගය 25යි. ඊට පස්සේ එන්නේ 6 වර්ගය 36යි. අන්න දැක්කද? එකේ වර්ගය, දෙකේ වර්ග, තුනේ වර්ග, හතරේ වර්ග, පහේ වර්ග, හයේ වර්ග රටාවක් වෙනානේ. අන්න ඒකද කියනවා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියලා. හරිද? සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දැන් තේරෙනවානේ. හරි. ආපහු ආවා ඔයාලගේ ගානට. අපි ඉරට්ට සංඛ්‍යා රටාව ලිව්වට අපි කරේ නැහැනේ. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය සොයන්න. හරි අපි යන්න ඉරට්ට සංඛ්‍යාවේ පොදු පදය සොයන්න. මම ආපහු ආවා ඔයාලගේ අච්චුපතට. මම මේකෙන් කියලා දෙන්නම් ඉරට්ට සංඛ්‍යාවල පොදු පදය කොහොමද හැදෙන්නේ කියලා. පොදු පදය එන්නෙන පදය හැදෙන්නේ කොහොමද කියලා. හරි බලන්නකෝ වගේ මේකේ තියෙනවා පදය කියන එකේ පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය විදිහට. එහා පැත්තේ තියෙනවා 2 4 6 8. ඒ කියන්නේ අපේ රටාවනේ. 2 4 6 8 10 12 කොහොමද රටාව යන්නේ? ඒ ටික වෙන වෙනම ලියලා තියෙනවා. හරිනේ. පදයේ අගය ලැබී ඇති ආකාරය. හරි අපි ඒක බලාගෙන යමු. පළවෙනි පදය කියන්නේ 2. දෙවෙනි පදය කියන්නේ 4. 4 බලන්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා. 4 කොහොමද හැදිලා තියෙන්නේ? 4 හැදිලා තියෙන්නේ 2 2කින් ගුණ වෙලා. තුන්වෙනි පදේ 6. 6 කොහොමද හැදිලා තියෙන්නේ? 2 3කින් ගුණ වෙලා. ඊළඟ එක 2 4කින් ගුණ වෙලා. ඔය විදිහට මේ පද ටික හැදිලා තියෙන්නේ. ඉතින් දැන් මට කියන්න මෙන්න මෙතන. දැන් මෙතන 2 කියන්නේ 2 එකෙන් ගුණ වෙලා කියන එකනේ. හරි. 1 2 3 4. 1 2 3 4. ඔයාලට රටාවක් පේන්නේ නැද්ද? පළවෙනි පදේ හැදිලා තියෙන්නේ 1කින් ගුණ වෙලා. දෙවෙනි පදේ හැදිලා තියෙන්නේ 2කින් ගුණ වෙලා. තුන්වෙනි පදේ හැදිලා තියෙන්නේ 3කින් ගුණ වෙලා. හතරවෙනි පදේ හැදිලා තියෙන්නේ 4කින් ගුණ වෙලා. හරිනේ. 4 වරක් 2 8යි, 3 වරක් 2 6යි, 7 වරක් 2 4යි, 1 වරක් 2 2යි. හරිනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් නේද 10 වෙනි පදය. 10 වෙනි පදය කියන්නේ 10 වෙනි පදය කියන්නේ 10නේ. එතකොට 2 ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? 10යි. අපිට ඒ වගේ කියන්න පුළුවන් නේද 20 වෙනි පදේ හැදෙන්නේ 2 20න් ගුණ වෙලා. 43 වෙනි පදේ හැදෙන්නේ 43 2කින් ගුණ වෙලා. මේ අපි කතා කරන්නේ ඉරට්ටේ සංඛ්‍යා රටාව ගැන. හරිනේ. ඊට පස්සේ ඒ වගේම මට කියන්න පුළුවන් n වෙනි පදේ හැදෙන්නේ කොහොමද? 10 වෙනි පදේ හැදෙන්නේ 10න් ගුණ වෙලා නම්, 5 වෙනි පදේ හැදෙන්නේ 5න් ගුණ වෙලා නම්, n වෙනි පදේ හැදෙන්නේ කොහොමද? n වලින් ගුණ වෙලා. හරිනේ. ඊට පස්සේ මට කියන්න පුළුවන් n වෙනි පදය කොහොමද හැදෙන්නේ? 2 n වලින් ගුණ වෙලා. මේ 2 කියන එක පොදුයි. ඊට පස්සේ ගුණ වෙන්නේ මොකෙන්ද කියලා බලන්නේ කීවෙනි පදයේද කියන එකෙන්. හරිනේ. අන්න දැන් දෙවෙනි n වෙනි පදේ හැදුණා 2 ගුණ කිරීම n කියලා. ඔන්න ඔය විදිහට තමයි n වෙනි පදේ හොයාගන්නේ රටේ සංඛ්‍යා රටාව. 2යි n. හරිනේ. අපි යමු දැන් ඊළඟ එකට. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. හරි බලන්න ඊළඟට තියෙන්නේ මේ අත්‍ය සංඛ්‍යා රටාවනේ.
ඔත්තේ සංඛ්‍යා රටාවෙත් අර වගේම වගුවක් තියෙනවා. පදය දෙකේ ගුණාකාරය අඩු කිරීම එක ඔත්තේ සංඛ්‍යාව කියලා. හරි අපි ඒක බලමු. මට මුලින් කියන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ එන සංඛ්‍යා රටාව මුලින් පටන් ගන්න 1කින් ඊට පස්සේ 2 එන්නේ නැහැ. ඊට පස්සේ නා 3 4 නෑ 5 7 9 11 ඔය වගේනේ තියෙන්නේ. හරි. දැන් බලන්න පළවෙනි පදේ කියන්නේ 1. 1 හැදිලා තියෙන්නේ 2කින් එකක් අඩු වෙලා නේද? ඒක මෙහෙම හිතන්නකෝ. දැන් මේ අතරට එනවා නේද? ඉරට්ටේ සංඛ්‍යා රටාව 4 6 8 10 ඔය විදිහට තියෙන ඉරට්ටේ සංඛ්‍යා රටාව. මම එයාව වෙන පාටකින් ලියන්නම්කෝ. හවදාමු අපි රතු. හරිද? දැන් මම මේ ඔත්තේ එක චුට්ටක් ඈඩ් කරලා ලියනවා. දැන් බලන්න මෙන්න මෙයාගෙන. මෙතන ඔත්තේ දෙන්නෙක් අතර ඉන්න ඉරට්ටේ කෙනෙක්. ඔත්තේ එකයි ඉරට්ටේ එකයි. ඔත්තේ එකයි ඉරට්ටේ එකයි. ඔත්තේ එකයි ඉරට්ටේ එකයි. 1 2 3 4 5 6 7 8 9 10 11 එහෙමනේ යන්නේ. එකක් ඔත්තේ නම් ඊළඟ එක ඉරට්ටේ. ඊළඟ එක ඔත්තේ නම් ඊළඟ එක ඉරට්ටේ. හරිනේ. දැන් ඕකෙන් බලන්න අපි දැන් ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ දන්නානේ. එන්නනි පදේ කීයද? 2යි. අපි ආව දන්නවා. හැම වෙලාවෙම ඔත්තේ එක්කෙනා හැදලා තියෙන්නේ ඉරට්ටේ එක්කෙනාට එකක් අඩු වෙන්නේ නේද? මේ පළවෙනි ඔත්තේ එක හැදිලා තියෙන්නේ පළවෙනි ඉරට්ටේ එකකින් එකක් අඩු වෙලා. ඊළඟ ඔත්තේ එක හැදිලා තියෙන්නේ ඊළඟ ඉරට්ටේ එකකින් එකක් අඩු වෙලා. 4 එකක් අඩු වුණාම 3. 6 එකක් අඩු වුණාම 5. ඒ වගේ එකක් අඩු වෙවිනේ ඔත්තේ එක හැදිලා තියෙන්නේ. ඒක නිසා අපිට ලියන්න පුළුවන් නේද එකපාර ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය ඉරට්ටේ එකෙන් එකක් අඩු වුණා. ඒ කියන්නේ ඉරට්ටේ එකේ නම් 2යි n එකක් අඩු වුණා කියන්නේ 2යි n ඍණ 1. හරිනේ. එකක් අඩු කරේ යයි කියලා තේරෙනවානේ. හැමතිස්සෙම ඔත්තේ එක හැදලා තියෙන්නේ ඉරට්ටේ එකෙන් එකක් අඩු වෙලා. මෙතන යටින් තියෙන ඉරට්ටේ සංඛ්‍යා රටාව 2 4 6 8 10 විදිහට. ඔත්තේ එක හැමතිස්සෙම බලන්න පළවෙනි එකට වඩා එකක් අඩුවෙන් තමයි ඔත්තේ එක ඇදලා තියෙන්නේ. ඉරට්ටේ එකේ දෙවෙනි පදයට වඩා එකක් අඩු එකක් තමයි ඔත්තේ එකේ දෙවෙනි පදේ. ඊට පස්සේ අපිට තියෙන සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. ඒකෙදි කොහොමද හදන්න බලන්න. මුලින් අපි ඒ වගේම ලියාගමු සමචතුරස්‍ර සංඛ්‍යා රටාව මොකක්ද කියලා. පළවෙනි පදේ ඉන්නේ 1 වර්ගය, ඒ කියන්නේ 1යි. දෙවෙනි පදේ ඉන්නේ 2 වර්ගය, ඒ කියන්නේ 4යි. ඊළඟට 9යි 16යි 25යි ඔය විදිහට. ඒකනම් අපි කෙලින්ම දන්නවනේ කොහොමද හැදෙන්නේ කියලා. මුලින් 1 2 3 4 තියෙනවා. ඒවා වර්ග කරගෙන යනවා. එච්චරයි තියෙන්නේ. දැන් හතන පස්වෙනි පදේ මට ඕන පස්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 5 වර්ගය. 6 වෙනි එක නම් 6 වර්ගය. ඉතින් පළවෙනි පදේ 1 1 වර්ගය. දෙවෙනි පදේ 2 ගුණ කිරීම 2 2 වර්ගය. තුන්වෙනි පදේ 3 ගුණ කිරීම 3 3 වර්ගය. 10 වෙනි පදේ 10 ගුණ කිරීම 10 10 වර්ගය. ඒ වගේ n-වෙනි පදේ ලියන්න පුළුවන් මට n ගුණ කිරීමෙන් n වර්ග. මම ආව දැන් අපේ අන්තිම ප්‍රශ්නෙට. ඒක තියෙනවා ක්‍රීඩා උළෙලක සනඳ සංදර්ශනය සඳහා ළමුන් සිටුවා ඇත්තේ පොලිමේ පළමු පොලිමේ ළමුන් 10ක් සහ අවසාන පොලිමේ එක් ළමයෙක් වන පරිදිය. සෑම පොලිමකම ඊට පෙර පොලිමට වඩා ළමයෙක් අඩුවෙන් ඇත.
ඒ කියන්නේ හැම පොලිමකම ඊට කලින් පොලිමට වඩා ළමයෙක් අඩු වෙනවා. ඒ කියන්නේ එන්න ළමයි අඩු වෙවි තමයි යන්නේ. ඊට පස්සේ කියනවා අවසාන පොලිමේ එක ළමයයිලු. මුල් පොලිමේ ළමයි 10යිලු. මුල් පොලිමේ ළමයි 10යි කියන්නේ අපි මේක සංඛ්‍යා රටාවේ හිතාගමුකෝ. මුල් පොලිමේ ළමයි 10යි කියන්නේ පළවෙනි පදේ 10 වෙන්න ඕනේ. හරිනේ. ඊළඟ පදේ කොහොමද අපි හොයන්නේ? පළවෙනි පොලිමට වඩා එකක් අඩු වෙලු ළමයි ඉන්නේ. එතකොට ඊළඟ පොලිමේ කීයක් ඉන්නේ නැද්ද? 9යි. ඊට පස්සේ 8යි. ඊට පස්සේ 7යි. ඔන්න ඔහොම එකක් අඩු වෙවි අන්තිම පොලිමේ ඉන්නවා කියන්නේ කීයද? එක ළමයයි. ආයි මන් තිටියක් තියන්න ඕනද? නෑ. ඒක අන්තිම පොලිම කියලා කියනවා. එතකොට මේක තමයි අපේ අන්තිම පදේ. හරිනේ. ඕක තමයි අපේ සංඛ්‍යා රටාව. අපෙන් පළවෙනි එක අහනවා තුන්වෙනි පොලිමේ සිටින ළමුන් ගණන කීයද? අපිට ඒක එකපාර ලියන්න පුළුවන් නේ. 8 දෙනයි කියලා. ළමුන් 8 දෙනයි. මුළු ළමුන් ගණන සොයන්න. එතකොට මොකද ගන්න තියෙන්නේ? ඔය 10 මේ ඉන්න ළමයි ටික එකතු කරා නම් හරි. 10 කිරීම 9 එකතු කිරීම 8 7 බාන ටික කරලා කීයද කියලා. ළමයි 55ක් ඉන්නවා. හරිනේ. අපේ 8 වසරේ පළවෙනි පාඩුවේ ප්‍රශ්න ටික නම් ඉවරයි. මම හිතනවා ඔයාලට මේක හරියට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙම ඉක්මනින් හම්බෙමු. හැමෝටම thank you.